එතකොට මේ වීඩියෝ එක අපි බලන්න යන්නේ කාබනික සංයෝගවල භාෂ්මිකතාව කොහොමද වෙනස් ආම්ලිකතාව අපි කතා කරන්නේ. හරි. එතකොට භාෂ්මිකතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න යන්නේ. හරි. භාෂ්මිකතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න යන්නේ. අ, එතකොට සාමාන්‍යයෙන් භස්ම කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් භස්ම කියන්නේ හරි. හරි. භස්ම කියන්නේ OH මයිනස් පිට කරන කට්ටිය. එහෙමනේ අපි ගන්න. අම්ල කියන්නේ මොනවද? H ප්ලස් නිකුත් කරන්න පුළුවන් කට්ටිය. භස්ම කියන්නේ OH මයිනස් පිට කරන්න පුළුවන් කට්ටියනේ. රයිට්. හැබැයි මේකෙදී මේ කතාව ඇතුළතදී සහ ඊළඟට හම්බ වෙන අපේ සමතුලිත අම්ල භස්ම රසායන කියන පාර්ට් එකේදී අපි කතා කරනවා භස්ම කියන්නේ OH මයිනස් පිට කරන්න පුළුවන් කට්ටියම තමයි. හැබැයි ඊට අමතරව තව අර්ථකීමක් තියෙනවා. H ප්ලස් අවශෝෂණය කරගන්න පුළුවන් කට්ටිය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ ලබා ගන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ අම්ල කියන්නේ H+ පිට කරනවා නම් භස්ම කියන්නේ ඒකේ අනිත් පැත්ත. H+ ප්‍රතිග්‍රහණය කරන කට්ටිය කියලා කියනවා. හරි. H+ ප්‍රතිග්‍රහණය කරන කට්ටිය කියලා කියනවා. රයිට්. අන්න ඒක ඔළුවේ තියෙන තමයි මේ කතාව පොඩ්ඩක් බලන්න ඕනේ. රයිට්. ඇමීන ජලයට වඩා වාෂ්මික බව වෙන්නේ. ඇමීන ජලයට වඩා වාෂ්මික බව පෙන්වීම. රයිට්. ඒ කියන්නේ මෙහෙමයි සිද්ධිය. දැන් මේකෙදි වෙන්නේ ඇමීනෙකුයි දැන් බලන්න මෙතන H3O+ අණු ජලයේ H+ ප්‍රතිග්‍රහණය කිරීමෙන් ලැබෙන ප්‍රභේදය වේ. හරිද? ඒවා ඉස්සර කතා කරලා තියෙනවා. දැන් මම නිකන් කියන්නම් මෙන්න මෙහෙම කෙනෙක් හැදෙනවා මේ. H2O ට H+ ආවම මොකද වෙන්නේ? H3O+ වෙනවානේ. 2 එක 3 වෙනවා එකක් ආපහු ඉඳලා. මෙතනින් එන ධන එකත් එක්ක H3O+ වෙනවා. ඔකනේ වෙන්නේ. right? එතකොට එහෙම වෙන්නේ H2+ දෙන්නේ ජලයේ H+ අරලගෙන. ඒ කියන්නේ ජලය ගාව තමයි H+ එක තියෙන්නේ. හරි? එහෙම තියෙන ද්‍රාවණයකට ඇමීනියක් දැම්මහම ප්‍රැක්ටිකල් එකක් වගේ මේක හරි. ඇමීනියක් දැම්මහම ඒ ජල අණුව විසින් තිබ්බ H+ එක අල්ලගෙන තිබ්බ H+ එක ජලයෙන් අයින් වෙලා ඇමීනයට එනවා. මේ තියෙන ප්‍රතික්‍රියාවේ බාන වෙලා තියෙන්නේ. මේ තියෙන ඇමීනයනේ. මේ තියෙන්නේ ජලය අර H+ එකත් එක්ක ඉන්නගෙන H3O+ ඉන්නේ. ප්‍රතික්‍රියාවේදී මොකද වෙලා තියෙන්නේ? මේකේ තියෙන H එක H+ එක මෙහෙට ඇවිල්ලා නේද මේ? NH2 එක NH3+ වෙලා තියෙන්නේ. H2O වෙලා. එහෙනම් මේ දෙන්න ප්‍රතික්‍රියා කරනකොට මෙයාගේ H+ එක මෙයාට එන්නේ ඇයි? මෙයාගේ H+ ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව. ඔන්න ඔකට කියනවා මොකද්ද? භාෂ්මිකතාවය කියලානේ. H+ ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව කියලා මම කිව්වේ. භාෂ්මිකතාවය වැඩි හින්දා. මෙයාට වඩා හරි හරි මෙයාට වඩා මෙයාගේ H+ අල්ල ගැනීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ භාෂ්මිකතාව වැඩි. ඒ නිසා තමයි ඔහොම ප්‍රතික්‍රියා වෙන්නේ නේද? නැත්තම් මෙයාට වඩා මෙයාගේ හැකියාව වැඩි නම් එයා ඔහොම තියන් ඉන්නවනේ අරයට දෙන්නේ නැහනේ. මෙයා ගලවලා ගන්න එයාගේ හැකියාව වැඩි නිසා. එහෙනම් මෙන්න භාෂ්මිකතාව වැඩි. right ඊළඟ කතාවත් ඔහොමයි. ඇමීනකින් අල්ලන් ඉන්න H+ එකකට OH- එකක් දැම්මොත් එහෙම කොහොමද වෙන්නේ? මේ මෙයා ගාව තිබ්බ H එක මේ පැත්තට පැනලා නේද මේ? NH2 වෙලා. මෙයා H2O වෙලා. OH- H+ ප්‍රතිග්‍රහණය කරලා. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයාගේ H+ අල්ලා ගැනීම හැකියාව වැඩි. ඒ නිසා එයාගේ භාෂ්මිකතාව වැඩි වෙනවා. එයාගේ භාෂ්මිකතාව වැඩි වෙනවා. හරි. හරි. අර කතාවම තමයි. ඊට පස්සේ බලන්න මෙතන ටිකක් අපි කතා තියෙනවා. මධ්‍යසාර වලට වඩා ඇමීන භාෂ්මික බව පෙන්වීම. මධ්‍යසාර වලට වඩා ඇමීන භාෂ්මික බව පෙන්වීම. මෙහෙමයි. හරිද? මෙතන මේ දෙන්නම් ප්‍රතික්‍රියාව වෙන්නනවා. ඒ කියන්නේ මෙයාට H+ එක දුන්නාම මෙන්න මෙහෙම කෙනෙක් හැදෙනවා මෙතන. CH3 CH2 NH හිටියේ අර ආපු H එකත් එක්ක කොහොම සෙට් වෙලා නයිට්‍රජන් ධන වෙලා ඉන්නවා. මෙතනත් ප්‍රතික්‍රියාව වෙනවා කොහොමද? CH3 CH2 O H එකක් හිටියා අලුතෙන් ආපු H එකත් එක්ක කොහොම වෙලා සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඔහම හිටියේ. right? හරි. එතකොට දැන් මෙතන කරුණු දෙකක් අපිට බලන්න තියෙනවා. පළවෙනි එක තමයි දැන් මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදිලා තියෙන පළ දෙක බලන්නකො. මෙයයි මෙයයිනේ. ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදිලා තියෙන පළ දෙක. එහෙනම් නිකන් හිතන්න මේ දෙන්නගෙන් කවුද වැඩිපුර ස්ථායී වෙනවා ඇත්තේ? වීඩියෝ පෝස්ට් කරලා නම් හිතන්න පොඩ්ඩක්. right? මේ පළවෙනි ඵලයේ දෙවෙනි ඵලයේ දෙන්නගෙන් ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච ඵල දෙකෙන් කවුද වැඩිපුර ස්ථායී වෙනවා ඇත්තේ? හරි. right. කවුද වැඩිපුර ස්ථායී වෙන්නේ? වැඩිපුර ස්ථායී වෙන්නේ මෙයා. ඇමීනෙන් හැදිච්ච ඵලය. ඇයි? ඇයි වෙන්නේ හේතුව මේ දෙන්න මතම තියෙන්නේ මොන ආරෝපණද? ඍණ ආරෝපණ. ධන ආරෝපණ. හරි. මේ දෙන්න මතම තියෙන්නේ ධන ආරෝපණ. මේගොල්ලෝ ඇවිල්ලා මොන මූලද්‍රව්‍යද අපි කියන්නේ? විද්‍යුත් වෙන තරම් වැඩි කට්ටිය නේද? පොන් ක්ලෝරින්.
ඒ දෙන්නගේ ඔක්සිජන්ගේ විද්‍යුත්ිතතාව වැඩි. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම ඍණ වෙන්නනේ කැමති. නයිට්‍රජනේ ඔක්සිජන් විතර සංසන්දනය කරන්න. මේක ඉන්නේ ඒ දෙන්න හින්දා. නයිට්‍රජන්ට සාපේක්ෂව ඔක්සිජන් බැලුවොත් එහෙම ඔක්සිජන් කියන්නේ ඍණ වෙන්න කැමති කෙනෙක්. එයා මත ධනාරෝපණයක් තියාගෙන ඉන්න එයා කැමති නැහැ. එහෙනම් මෙන්න මේ ව්‍යුහය මේ ව්‍යුහය ගත්තාම මේකෙදි මෙයා මත ධනාරෝපණයක් තියෙන නිසා මෙයාගේ ස්ථායීතාවය අඩු වෙනවා. ඇයි? එයා ඍණ වෙන්න කැමති අරයට සාපේක්ෂව. එයා ඍණ වෙන්න කැමති අරයට සාපේක්ෂව. එහෙනම් ධන කෙනෙක් ඉන්න හින්දා එයාගේ ව්‍යුහය අස්ථායි වෙනවා ටිකක්. හරිද? ඵලය අස්ථායි වෙනවා සාපේක්ෂව. එතකොට මේ පැත්තට යනකොට අස්ථායි කියන්නේ මේ ප්‍රතික්‍රියාව හොඳට වෙන්නේ නැහැ කියන එකනේ වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව හොඳට වෙන්නේ නැහැ කියන්නේ මේ H+ එක මෙයාට අල්ල ගන්න අමාරුයි කියන එක. මෙයාට සාපේක්ෂව හරි මේ ඒ දෙන්න සංසන්දනය කරන්නේ අනිත්‍යව හිතන්නේ නැහැ. මෙයාට සාපේක්ෂව මේ උඩ කෙනාට සාපේක්ෂව මේක මේට අල්ල ගන්න අමාරුයි. ඇයි? හැදෙන ඵලය අස්ථායි හින්දා. එහෙනම් මධ්‍යසාර වලට මීන භාෂ්ම වෙනවා ඔන්න හේතුව. මේ ප්‍රතික්‍රියාව හොඳට වෙනවා. මෙයාට හොඳට අල්ල ගන්න පුළුවන්. ඒ නිසා මේ භාෂ්මිකතාව වැඩි. භාෂ්මිකතාව වැඩි. හරිද? ඕක එකක්. ඊළඟට ඊළඟට බලන්න ඔය පළවෙනි පොයින්ට් එක මත කියලා තියෙන්නේ. ඇමීනේ මත එන් මත පවතින එකසාරි ඉලෙක්ට්‍රෝන යුගලය H+ ආයනයට දායක කරමින් ඇල්කයිල් ඇමෝනියම් කයිනක්ස් හැදෙන ආකාරයටම එකසාරි ඉලෙක්ට්‍රෝන H+ දායක කරමින් ඇල්කයිල් ඔක්සෝනියම් අයනය සෑදේ. හරි. මේ ඇල්කයිල් ඔක්සෝනියම් කියන්නේ මෙයාට හරි. ඇල්කයිල් ඔක්සෝනියම් මෙයා ඇල්කයිල් ඇමෝනියම් කියන්නේ මේ උඩ එක්ක යන. රයිට්. දැන් බලන්න ඒ කියන්නේ මෙහෙම කතාවක්. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් H+ ප්‍රතිග්‍රහණය කරනවා නම් ඒ කියලා කෙනෙක් H+ ප්‍රතිග්‍රහණය කරනවා නම් මොකද කරන්න ඕන? H+ නේ තියෙන්නේ. එයා ගාව ඉලෙක්ට්‍රෝන නැහැ. මොකද කරන්නේ? එයාට ඉලෙක්ට්‍රෝනයක් අපි මුලින් දෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන දීලා තමයි එයාව ඇදලා ගන්න වෙන්නේ ළඟට. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙන්න මේක සර ඉලෙක්ට්‍රෝන යුගලය මෙයාට දීලා තමයි මේක ඇදලා ගන්නෙ. මෙන්න මේක සර ඉලෙක්ට්‍රෝන යුගලෙන් දෙකෙන් එකක් මෙයාට දීලා තමයි H+ විදියට H+ දීලා තමයි H එක ඇදලා ගන්න. එහෙනම් ඒ දෙන්නගෙනුත් බලන්න කවුද ඉලෙක්ට්‍රෝන දෙන්න අකමැති එක්කෙනා. නැත්තම් කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන දෙන්නේ කවුද මේ දෙන්න සංසන්දනය කරනකොට. ආයෙත් නයිට්‍රජන් එක කැමැත්තෙන් දෙන්නේ. ඇයි? මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල තියෙන පෙරේතකම වැඩි. එයාගේ විද්‍යුත්ිතතාව වැඩි හින්දා. ඉලෙක්ට්‍රෝන තියෙන පෙරේතකම වැඩි. එහෙනම් එයාට සාපේක්ෂව මෙයා ඉලෙක්ට්‍රෝන කැමැත්තෙන් එළියට දෙනවා. සාපේක්ෂව හරි. නයිට්‍රජන් උත් විද්‍යුත්ිතතාව වැඩි කෙනෙක් තමයි. දැන් සංසන්දනය කරන්නේ ඔක්සිජන් නයිට්‍රජන් නේ. ඒ දෙන්නගේ නයිට්‍රජන්ගේ පෙරේතකම අඩුයි. ඔක්සිජන්ට සාපේක්ෂව. ඔක්සිජන්ගේ පෙරේතකම වැඩි. විද්‍යුත්ිතතාව වැඩි හින්දා. එහෙනම් අර හැදෙන කෙනාගේ ස්ථායීතාවයත් අඩුයි සහ මෙයා ඉලෙක්ට්‍රෝන පිටට දෙන්නත් අකමැති හින්දා මොකද වෙන්නේ? භාෂ්මිකතාව මේ කාට්ටිය කියන ඇමීනවල භාෂ්මිකතාව වැඩි වෙනවා. ඇමීනවල භාෂ්මිකතාව වැඩි වෙනවා. හරි. ඇමීනවල භාෂ්මිකතාව වැඩි වෙනවා. එහෙම ඇමීනවල භාෂ්මිකතාව වැඩි මධ්‍යසාර වලට වඩා. හරි. හරි. ওই සිද්ධිය තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඕවායන් යන දෙකම ප්‍රබල විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය නිසා එම එක සරි ඉලෙක්ට්‍රෝන ගල් බාහිරට දායක කිරීම නැඹුරුතාවය අඩු වෙනවා. විද්‍යුත් නිරා අඩු නිසා මොකද වෙන්නේ? නැඹුරුතාවය අඩු වෙනවා. එයින්ද ඔක්සිජන්ගේ විද්‍යුත් නිරතාවය නයිට්‍රජනට ඉහළ බැවින් ඔක්සිජන්ගේ යුග්මයේ දායක කිරීම වඩා දුර්වලයි. ඔක්සිජන්ගේ විද්‍යුත් නිරතාව වැඩිනේ. ඒක වඩා දුර්වල වෙනවා කියලා කියන්නේ. ඒ පළවෙනි පොයින්ට් එක. ඊළඟ කියන්නේ දෙකම ප්‍රබල විද්‍යුත් ඍණයිලු. උදා වෙන H+ ප්‍රතිග්‍රහණයේ පසු හැදෙන පරමාණු මත ධන ආරෝපණ පැවතීමද අස්ථායි වේ. ඒකෙන්ද විද්‍යුත් ඍණතා වැඩි ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙන්නේ වඩාත් අස්ථායිනේ. ඒක තමයි මම දෙනියට මුලින්ම විස්තර කරේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒකත් හැදෙන ඵලෙත් අස්ථාය වෙනවා. ඒ නිසා මධ්‍යසාරයේ භාෂ්මිකතාවය මීනට වඩා අඩු වෙනවා ඔය ඔක්සිජන්ගේ ওই වැඩ දෙකකින්. හරිද? රයිට්. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ දැන් ඇමීන වල භාෂ්මිකතාව වැඩි කියලා අපි එනවා ඇමීන වල භාෂ්මික ප්‍රබලතාව විචලනය බලන්න. ඇමීන භාෂ්මික ප්‍රබලතාව විචලනය. ඇමීන වල ಜಾති තුනක් ඉන්නවානේ. ප්‍රාථමික, ද්විතීයික, ද්විතීයික. ඇමීන සියල්ලේම N පරමාණුව මත එකසාරි ඉලෙක්ට්‍රෝන ගල් පවතින බැවින් ඒවා සියල්ලම ලුයිස් භාෂ්ම ලෙස ක්‍රියා කරයි. බලමු මොකක්ද වෙන්නේ කියලා. ඇමීනවල භාෂ්ම ප්‍රදාහ බලපාන සාධක දෙකයි. කලින් ආයේ තමයි. මොකද N පරමාණුව මත එකසාරි ඉලෙක්ට්‍රෝන බාහිරට දායි කිරීමේ හැකියාව. කලින් සිද්ධියමයි. නයිට්‍රජන් මත තියෙන එකසාරි ඉලෙක්ට්‍රෝන ගලය මෙන්න මේක එළියට දීමේ හැකියාව. ඔච්චරක් දෙන්න කැමැති තියා. කියන එක තමයි බලන්න තියෙන්නේ. හරිද? මොකද්ද ඒ කියන්නේ? ප්‍රාථමික ද්විතීයික ද්විතීයික අණුපිළිවෙලට ඇමීනවල N ට බැඳුණු ඉලෙක්ට්‍රෝන බැඳුණු ඉලෙක්ට්‍රෝන විකර්ෂක ඇල්කයිල් කාණ්ඩ ගණන වැඩිවත්
බැවින් එම අණු පිළිවෙලට n පරමාණුව මත පවතින එක සාරී ඉලෙක්ට්‍රෝන ගොම බාහිරට දාය කිරීමේ හැකියාව වැඩි වේ. ඒ අනුව එම අණු පිළිවෙලට භාෂ්මිකතාව වැඩි විය යුතුයි. රයිට්. අපි උදාහරණ බලමු මෙහෙම. හරි මෙහෙම ගමු. මේක නම් දන්න එකක් වා. හරි. CH3NH2 CH3NH CH3 CH3N CH3 ඔහොම ගමුකෝ. හරි ඔහොම ගමු. හරි මොකද්ද කියන්නේ? ත්‍රිතීක ප්‍රාථමිකයෙන් ප්‍රාථමිකනේ මෙයා. යටින් දාගන්න. හරි ප්‍රාථමික මෙයා ද්විතීක මෙයා ත්‍රිතීක. අණුපිරට ඇමිනෝ වලට ඇමිනෝට එන්ට බැඳුණු ඉලෙක්ට්‍රෝන විකර්ෂක යල්කයි කාණ්ඩ ගණන වැඩි වෙන බැවින් එම අණුපිරට එන් පරමාණු මත පවතින එකසාර ඉලෙක්ට්‍රෝන බාහිර දාගීම හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩනේ CH3 එහෙම කියන්නේ. CH3 කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ. එතකොට යාලා මෙහෙම තල්ලු කරනවා. මෙතන දෙන්නෙක් ඉන්නද මෙහෙම තල්ලු කරනවා. මෙතන තුන් දෙනෙක් ඉන්නද ඔහොම තල්ලු කරනවා තුන් දෙනා. එතන මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනේ එළියට දීමේ හැකියාව මෙයාගේ කොහොම නම් මෙතන මොකද වෙන්නේ? මෙතන තල්ලු වැඩිනේ. සහ ඍණාරෝපණ තමයි මේ ළඟට එන්නේ නයිට්‍රජන්. එහෙනම් මෙයාගේ ඊට වඩා හැකියාව ටිකක් වැඩි වෙනවා. මෙතන මොකද? තුන් පැත්තකින් තල්ලු කරනවා. තුන් පැත්තකින් ඍණ ළඟට එනවා නම් මෙයාගේ හැකියාව ගොඩාක් වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? වාෂ්ණිකතාවය. පිටට දායි කිරීමේ හැකියාව දැන් අපි බලුවේ. එක සරමත් තියෙන මේ n මත තියෙන එක සර යුගය. එතකොට ඒකේ පිටට දායි කියන හැකියාව මේ පැත්තට වැඩි වෙනවානේ. ඉලෙක්ට්‍රෝන විකර්ෂක ඇල්කයි කාණ්ඩ ගන්න වැඩි වෙනවා. මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි. බාහිර දායක කිරීමේ හැකියාවත් වැඩි වෙනවා. මොකද ඒගොල්ලෝ විසින් තල්ලුව වැඩි. එම නිසා මොකද වෙන්නේ? භාෂ්මිකතාව වැඩි වෙනවා. හරි. අමිල දාගන්න. මෙතන දාගන්න මේ ටික. තමන්ට අවශ්‍ය දේ ඔක්කොම දේවල් දෙක දාගන්න. හරි මුලින් ඉඳලම මම ගිය විස්තර කරපුව ඔක්කොම ටික දාගන්න. නෝට් එක තියෙනවා ටියුට් එක ඒක නෙමෙයි. තමන්ට අර මං කටින් කියන ඔක්කොම නෝට් එක නෑනේ. මේ විස්තර කරද්දී තමන්ට අහුවෙන පොයින්ට් ඔක්කොම ටික දාගන්න. හරි. ආය ආය බලන්නත් පුළුවන් වීඩියෝ ගන්න දාන්න. හරි. ඔය ටික දාගන්න උදේ. වීඩියෝ පෝස්ට් කරලා දාන්න. හරි. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක මොකක්ද කියන්නේ? n මත පවතින එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය බාහිරට H+ අයනයකට දායක කළ විට මෙතන මෙහෙම ඉන්න ඕනේ හරි n මත පවතින එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය කමා බාහිර H+ අයනයකට දායක කළ විට එනම් H+ අයනයක් ප්‍රතිග්‍රහණය කළ විට හරි හැදලා ගත්තාම සෑදෙන ඇල්කයිල් ඇමෝනියම් අයනයේ සජලන පහසුතාවය මත අයි කියන්නේ මොකද අර හැදෙන එන මේ ප්‍රතිග්‍රහණය කරලා හැදෙන සංයෝගය බලය වතුරේ දියවීමේ සජලනය වීමේ හැකියාව මත බලන්න ඒකේ මත කියන්නේ ප්‍රාථමික දිට්ඨික තියෙන අණුපිළිවෙලට ඇමීන වල ඇල්කයිල් කාණ්ඩ ගන්න වැඩි වන විට නිර්ද්‍රව්‍ය කාණ්ඩ වල විශාලත්වය වැඩිම බැවින් ජලයේ දියවීමේ හැකියාව සජලන පහසුතාවය අඩු වෙනවා. ජලය කියන්නේ මොකද්ද? ජලය කියන්නේ ද්‍රවීය කෙනෙක් නේද? ද්‍රවීය මෙයා මයිනස් මෙයා ප්ලස් විදිහට ද්‍රවීය වෙලා ඉන්නේ. ද්‍රවීය කට්ටියක දිය වෙන්නේ කවුද? ද්‍රවීය කට්ටියම තමයි. නිර්ද්‍රවීය වල දිය වෙන්නේ නිර්ද්‍රවීය කට්ටිය. ද්‍රවීය වල දිය වෙන්නේ ද්‍රවීය කට්ටිය. එහෙනම් මේ ඇල්කයිල් කාණ්ඩ CH3 කාණ්ඩ කියන්නේ මොනවද? නිර්ද්‍රවීයනේ. CH3CH2 මෙයාට ද්‍රවීයතාවයක් නැහැ නේ. කොහොම කට්ටියට ද්‍රව්‍යතාවයක් තියෙනවද නැහැ. ඒක නිර්ද්‍රවීය. එහෙනම් නිර්ද්‍රවීය කට්ටිය ජලයේ දීම අසාර්ථකයිනේ. එහෙම දී වෙන්නේ නැහැ. නිර්ද්‍රවීය කට්ටිය ද්‍රව්‍ය වල දී වෙන්නේ නැහැ. දැන් මෙතන වෙන්නේ ඒ නිර්ද්‍රවීය කට්ටිය ප්‍රමාණය වැඩි වෙනවා. පිරිස වැඩි වෙනවා. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික වෙන්න එන්න නිර්ද්‍රවීය කට්ටිය වැඩි වෙනවා. එහෙම වෙනකොට මොකද වෙන්නේ? මේ සජලණය වීමේ හැකියාව අඩු වෙනවා. හරි. සජලණය වීමේ හැකියාව අඩු වෙනවා. සජලණය වීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ භාෂ්මිකතාවය අඩු වෙනවා මේ. අනුලෝමයෙන් දාලා තියෙන්නේ. සජලණය වීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ භාෂ්මිකතාවය අඩු වෙනවා. right. බලන්න එතකොට එහෙම ගත්තොත් අපි මෙහෙම ගෙනයි මෙහෙම ගෙනයි මෙහෙම ගෙනයි ගමු. right. දැන් මොකද වෙන්නේ? මෙතන ඇල්කයිල් කාණ්ඩ වෙයි නිර්ද්‍රවීය කියන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? මෙතන CH3 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 තුනයි. මෙතන CH3 CH3 දෙකයි. මෙතන CH3 එකයි. එහෙනම්
හරි. නිර්ද්‍රව්‍ය කාණ්ඩ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න සජල වීම හැකියාව අඩු වෙනව නේද? නිර්ද්‍රව්‍ය කාණ්ඩ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න සජල වීම හැකියාව අඩු වෙනවනේ. එහෙනම් සජල වීම හැකියාව අඩුම මෙයා නේද? අඩුම මෙයා. ඊට පස්සේ මෙයා. සජල වීම හැකියාව අඩුයි කියන්නේ භාෂ්මිකතාවයත් කියන්නේ අඩුම මෙයා. ඊට පස්සේ මෙයා. වැඩිම වෙන්නේ මෙයා. අඩුම මෙයා. ත්‍රිතීක එක්කෙනා දෙවිනියට ද්විතීක සජල වීම හැකියාව වැඩිම වෙන්නේ කාණ්ඩ ගාන අඩුම වෙච්ච ප්‍රාථමික කෙනාගේ. ප්‍රාථමික කෙනාගේ. හරි. right. ඊට පස්සේ සජල වීම හැකියාව වැඩි කියන මොකෝ වෙන්නේ? භාෂ්මිකතාව වැඩි වෙන්න ඕනේ. සජල වීම හැකියාව වැඩි කියන්නේ භාෂ්මිකතාව වැඩි වෙනවා. හරි. ඒ නිසා මොකද වෙන්නේ? මේ පැත්තට සජල වීම හැකියාව වැඩි වෙනවා මේ පැත්තට. ඒ නිසා භාෂ්මිකතාව වැඩි වෙනවා. සජල වීම හැකියාව වැඩි භාෂ්මිකතාව වැඩි. මේ යටින් ලියා ගන්න මෙතනින්. සජල වීම හැකියාව වැඩි වේ. එම නිසා භාෂ්මිකතාව වැඩි වේ කියලා දාගන්න. සජල වීම හැකියාව වැඩි වේ. එම නිසා භාෂ්මිකතාවය වැඩි වේ. දැන් පොඩි කේස් එකක් තියෙනවා මොකද්ද නේ? අපේ බලනවා කියව කරුණු දෙකක්. පළවෙනි තමයි අර බාහිරට දායක කිරීමේ හැකියාව. ඒක වැඩිම උනේ කාගේද? ත්‍රිතීක එක්කෙනාගේ. ත්‍රිතීක එක්කෙනාගේ තමයි ඒක වැඩිම උනේ. හරි? හරි. ත්‍රිතීක එක්කෙනාගේ තමයි ඒක වැඩිම උනේ. එතකොට එයාගේ භාෂ්මිකතාවය පළවෙනි පොයින්ට් එක සැලකුවාම හරි. පළවෙනි පොයින්ට් එක සැලකුවාම ත්‍රිතීක එක්කෙනාගේ තමයි ත්‍රිතීක එක්කෙනාගේ තමයි භාෂ්මිකතාව වැඩිම උනේ. right. දෙවෙනි පොයින්ට් එකට ආව මොකද උනේ? දෙවෙනි පොයින්ට් එකට ආවහම දෙවෙනි පොයින්ට් එකට ආවහම භාෂ්මිකතාව වැඩිම උනේ කාගේද? ප්‍රාථමික කෙනාගේනේ. භාෂ්මිකතාව වැඩිම උනේ ප්‍රාථමික කෙනාගේ. දැන් කතා දෙකේදී දෙන්නෙක් නේ ප්‍රබලලා තියෙන්නේ. හරි. මේකෙදි ත්‍රිතීක එක්කෙනා මේකෙදි ප්‍රාථමික එක්කෙනා. ඒ තමයි කියන්නේ මෙතන මේ. ඔය සාධක දෙකම සැලකුවම මෙම සාධක දෙකම එකවර සැලකුව විට භාෂ්මික ප්‍රබලතාව ඉහළම වන්නේ ද්විතීයික ඇමීනවල වෙනවා. අර මැද ඉන්න එක්කෙනා තමයි ප්‍රබල වෙනවා කියලා කියන්නේ. ද්විතීයික ඇමීනවල තමයි වෙන්නේ. හරි. ඒතර භාෂ්මික ප්‍රබලතාව වැඩිම වෙන්නේ ද්විතීයික එක්කෙනා. ඒතකොට මෙතනින් ලියා ගන්න ඕනේ අඩුම වෙන්නේ තෘතීයික එක්කෙනා. ඒතර භාෂ්මික ගත්තොත් එහෙම තෘතීයික ඇමීන වලට වඩා වැඩි ප්‍රාථමික එක්කෙනා. ප්‍රාථමික ඇමීන වැඩිම වෙන්නේ කාගේද? වැඩිම වෙන්නේ ද්විතීයික ඇමීන. right. මේ පැත්තට භාෂ්මිකතාව වැඩි වෙනවා කියලා දාගන්න හරි. මේ පැත්තට භාෂ්මිකතාව වැඩි වෙනවා. right. ඊට පස්සේ හරි. ඊට පස්සේ එන්න අඩංගු සංයෝග වල භාෂ්මිකතාව විචරණය. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. මේක තමයි ෂෝට් නෝට් එකක් මම දෙන්න හදන්නේ ඔය කතා කරපු ටික. හරි. ඕක මතක තියාගන්න මේ MCQ නෙන්නේ. ඔය chart එක පිළ ලියා ගන්න පුළුවන් නම් ඔය chart එක මතක ගන්න වැඩේ කොට දාගන්න පුළුවන්. මේ තියෙන සිලබස් එකේ ඔයාලගේ ප්‍රශ්න අහන මේ MCQ හදන්න හදපු නෝට් එක වගේ. හරි. මේ MCQ ටික ගහ ගන්න පුළුවන් මේක මතක තියාගත්තොත්. අර විස්තර කරන්න ආවොත් තමයි මේ ටික ඔළුවේ තියෙන්න ඕනේ. සමහරවිට එනවනේ මෙන්න මෙහෙම වෙනවා. ඇයි විස්තර කරන්න කියලා. හේතු පැහැදිලි කරන්න වගේ આવොත් ඔය ටික තියෙන්න ඕනේ. MCQ වලට වගේ මේක මතක තියාගත්තොත් ඇති. හරි. දැන් ඔක්කොම අත තියාගෙන හරි එසේකට ආවොත් අපි දන්නේ නැහැ නේද කියන්නේ. හරිද? මේක දෙන්නේ මේ chart එක දෙන්නේ MCQ වලට. හරි. හරි මේක අඳ ගන්න පුළුවන් වෙනවා. නැත්නම් MCQ ටික කොට දාන්න අමාරුයි. භාෂ්මිතාව වෙනස් වෙනදී එන්න අඩංගු කාබනික සංයෝග වල භාෂ්මිතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න යන්න. right හේතු ටික මම අවශ්‍ය කියන්නම්. ඉතින් එකක් දාගමු මුලින්ම මෙතෙන්ට ඇමයිඩ් තමයි අඩුම. මෙහෙම ලියාගමු. පොදුවේ දාගමු මෙතනට R කියලා දාගන්න. R කියන්නේ මොනාරි CH3 කාණ්ඩ වගේ එකක්. R කියන්නේ මොනාරි CH3 කාණ්ඩ CH2 CH3 කාණ්ඩ ඒ වගේ එකක් වෙනවා. ඊට වඩා භාෂ්මිකතාව වැඩි වෙනවා ඇනිලීන්ට ආකර්ෂක කාණ්ඩයක් සෙට් වෙලා ඉන්නකොට.
ඊට පස්සේ ඇනිලීන්. මෙතන මුකුත් නැහැ සෝරි. මෙතන මුකුත් නැහැ. මේ ටික මම විස්තර කරන්න පස්සේ හරි. මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ NH2ට විකර්ෂක කාණ්ඩයක් ඉන්නකොට ඊට පස්සේ ඇමෝනියා. ඊට පස්සේ මේ අර උඩ කතා කරපු ත්‍රිතීක ඇමීන මම මෙහෙම කියන්නම් R කියලා දාලා ලියන්න. හරි පොදුවේ. ඊට පස්සේ කවුද ආවේ? ප්‍රාථමික නේද? දෙවිනියට ප්‍රාථමික නේ හිටියේ මේ. ත්‍රිතීක, ප්‍රාථමික, ද්විතීකනේ. ප්‍රාථමික එනවා. අවසානයේ වැඩිම වෙන්නේ කාගේද? ද්විතීක කියලානේ කිව්වේනේ. NHRR වගේ. R කියන්නේ ඔය CH3 කාණ්ඩ. හරි. R කාණ්ඩ. හරි. ඕක දාගන්න ඔතෙන් හරි. වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. ඊට පස්සේ හේතු ටිකක් කියනවානේ. ඇමීන වලට වඩා NH3 භාෂ්මිකතාවය අඩුයිලු. ඇත්තද බලන්න? මේ තියෙන ඇමීන. මේ තියෙන ඇමීන සෙට් එක මෙතන තියෙන මේ. කො? මේ තියෙන ඇමීන සෙට් එකනේ. ඔය තියෙන ඇමීන සෙට් එක. ඒකට වඩා NH3 වල භාෂ්මිකතාවය අඩුයි. අඩුයි තමයිනේ. මේ ඇමීන සෙට් එකට වඩා NH3 වල භාෂ්මිකතාවය අඩුයි. ඇයි? එහි N පරමාණු මත පවතින එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගමේ බාහිරට දාය කිරීමේ හැකියාව ඉහළ නැංවීමට ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ නැල්ලුවා. දැන් මේ භාෂ්මිකතාවය බලන්නේ කොහොමද අපි? භාෂ්මිකතාව බලන්නේ අර N මත තියෙන එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලේ බාහිරට දීමේ හැකියාව මතනේ බලන්නේ. එතන මේගොල්ලෝගේ මේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න නිකන් අර ඇක්සලරේට් කරන වැඩේ ඇක්සලරේට් කරන කට්ටිය ඉන්නවා. තල්ලු කරලා උදව්වක් දෙන්න කට්ටිය ඉන්නවා. හැබැයි නයිට්‍රජන් ඇමෝනියා සලකුවම එයාට නෑ කවුරුත් තාර කාණ්ඩ. හරි. එහෙනම් අර ඉලයට දාය කිරීම හැකියාව වැඩි කරගන්න කවුරුත් නෑ අඩුයි. මෙයාට සාපේක්ෂව මෙයාගේ අඩුයි කියලා තියෙනවා. ඇමීන හා NH3 වලට වඩා ඇමීන හා NH3 වලට වඩා ඇනිලිහිනි භාෂ්මතාවය අඩුයි. මේ දෙන්නටම වඩා ඇනිලින් සෙට් එකේ. මේ ඉන්නේ ඇනිලින් සෙට් එක නෙමෙයි ඉන්නේ. එයාගේ භාෂ්මතාව අඩුමකෝ. ඒ කියන හේතුව N පරමාණු මත එකසාර ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලට දායක වී සම්ප්‍රයුක්ත සෑදීම නිසා N මත එකසාර ඉලෙක්ට්‍රෝන බාහිර දායක වීම හැකියාව දුර්වලයි. ඒක මොකද වෙන්නේ? මේ ඇනිලීන්ගේ මේ තියෙන බෙන්සීන් මේ නයිට්‍රජන් මත තියෙන මෙන්න මේ එකසාර ඉලෙක්ට්‍රෝන වල මොකද වෙනවා කියන්නේ? බෙන්සීන්ට දායක වෙලානේ. බෙන්සීන්ට මෙන්න මේක මේ පැත්තට ඇවිල්ලා මේ බෙන්සීන් හරහා සංප්‍රයුක්තය හදන නිසා මොකද වෙන්නේ? මේක බාහිරට දායක කිරීම හැකියාව අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ. ස්ථායීතාවය නෙමේ සංසන්දනය. හරි බාහිර දායක කිරීම හැකියාව අඩු වෙන නිසා භාෂ්මිකතාවය අඩු වෙනවා කියලා කියන්නේ. හරි. ඔන්න හේතු දෙක ඔලුව තියාගන්න. හරි. ඊට පස්සේ කියද්දි කියන්නේ. අපි පොඩ්ඩක් මේ බලමු මේක මෙන්න මේක ආකර්ෂණ විකර්ෂක එක්ක වෙයි මේ NH2 වලට ඔහොම වෙලා තියෙන්නේ කියලා. හරි. හරි දැන් මේක අපි කතා කරානේ. මෙන්න මේ සෙට් එක කතා කරලා තියෙන්නේ එහෙම වෙන්න හේතුව. ඊට පස්සේ මෙතනින් මෙතෙන්ට එන්න හේතුවත් අපි කතා කරා. මෙතනින් මේ ගොඩට එන්න හේතුවක් කතා කරා. දැන් මේ ගොඩේ විචලනය බලන්න හදන්නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. හරි. තේරුණා පිළිවෙලනේ. හරි. රයිට්. හරි. දැන් මෙහෙම වෙලා තියෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ආකර්ෂක කාණ්ඩයක් සෙට් වුනහම භාෂ්මිකතාවය අඩු වෙලා විකර්ෂක කාණ්ඩයක් සෙට් වුනහම භාෂ්මිකතාවය වැඩි වෙලා තියෙන්නේ. ඇයි? තේරුණානේ? ඇයි? මොකද හේතුව? මේ සිද්ධියම තමයි මේ R කාණ්ඩ ගත්තාම හරි. දැන් මේ ආකර්ෂක කාණ්ඩයක් සෙට් වුනහම වැඩි වෙන හේතුව මොකද? දැන් විකර්ෂක කාණ්ඩයක් සෙට් වුනහම මොකද වෙන්නේ? විකර්ෂක කාණ්ඩයක් සෙට් වුනහම මොකද වෙන්නේ? විකර්ෂක කාණ්ඩ සෙට් වුනහම මෙයා විසින් ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු කරනවානේ. දැන් උදාහරණයක් ගමු. දැන් මම හදන්නම්කෝ. ඊගොම මෙතනට NH2 කොහොම ඉන්නවා? හරි. NH2 ඉන්නවා. මෙතන මේ එක්සාර ඉලෙක්ට්‍රෝන වල දෙක තියෙනවා.
එතන ආකර්ෂක කාණ්ඩයක් ඉන්නවා. අපි ගමු මෙතන මෙහෙම ඉන්නවා. මෙතන විකර්ෂක කාණ්ඩයක් ඉන්නවා. මෙතන ඔය මුකුත් නැහැ. නෝමල් ඇනිලින් ඉන්නවා කියලා ගමු. දැන් බලන්න. හරි මේක තේරෙනවා ඔයාලට හරි. ආකර්ෂක කාණ්ඩයක් කියනවනේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ටික අදිනවා. එතන මොකද වෙන්නේ මෙයා? දායක වෙන්න පුළුවන් දෙලියට බෑ. එයාත් මේ පැත්තටනේ යදෙන්නේ. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන බාහිරට දායක කිරීම හැකියාව අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? වාෂ්පීයතාව අඩුයි. මෙතන මොකද වෙන්නේ? විකර්ෂක කාණ්ඩයක්. විකර්ෂක කාණ්ඩයක් කියනකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරනකොට මෙයාට උදව්වක්. ඒ නිසා එයා එළියට දෙනවා. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම හැකියාව වැඩි. මේ බාහිරට දායක කිරීම හැකියාව වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? වාෂ්පීයතාව මොනවම වැඩි වෙනවා. හරි. මේ පැත්තට දාලා යටින් දාගන්න එහෙම. ඔක දාලා ඔක දාගන්නකො. වීඩියෝ පොස්ට් කරලා දාගන්න. හරි හැටි ලියන්න. එකසාර ඉලෙක්ට්‍රෝන ගල් හරි මේ ඊතලේ දාලා තම මේ ඊතලේ දාලා මෙහෙම දාලා මේ පැත්තට ඊතලේ දාලා ලියන්න. එකසාර ඉලෙක්ට්‍රෝන ගල් බාහිරට දායක කිරීමේ හැකියාව වැඩි වේ. හරිද? එකසාර ඉලෙක්ට්‍රෝන ගල් බාහිරට දායක කිරීමේ හැකියාව වැඩි වේ. ඒ නිසා ඊළඟ පොයින්ට් එකේම නිසා භාෂ්මිකතාව වැඩි වේ. ඒ නිසා භාෂ්මිකතාව වැඩි වේ. එම නිසා භාෂ්මිකතාව වැඩි වේ. හරි ඊට පස්සේ මොකද කියන්නේ? ඇනිලින් වලට සම්බන්ධ විවිධ ආකර්ෂක විකර්ෂක කාණ්ඩ මත ඇනිලින්හි භාෂ්මිකතාව විචලනයේ ආකාරය. ඒක අරින් කතා කරපු සිද්ධියම තමයි. හරි. ඇනිලින්ට ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩයක් සම්බන්ධ වීට එයින් ඇති කරන විකර්ෂක බලපෑම හේතුවෙන් මොකද වෙන්නේ? නයිට්‍රජන් මත තියෙන එක සරි ඉලෙක්ට්‍රෝන බාහිර දායක කිරීම හැකියාව වැඩි වෙලා භාෂ්මිකතාව වැඩි වෙනවා. මේ කතාවම තමයි. හරි. විකර්ෂක කාණ්ඩය සෙට් වෙනකොට එයා ඉලෙක්ට්‍රෝන තල්ලු කරන ඉඳලා මෙයා ඉලෙක්ට්‍රෝන දීමේ හැකියාව වැඩි වෙනවා. එමෙන්ම ආකර්ෂක කාණ්ඩය සෙට් වෙනවා මොකද වෙන්නේ? ආකර්ෂණ බලපෑම හේතුවෙන් නයිට්‍රජන් මත එක සරි බාහිර දායක අඩු වෙනවානේ. එයි මේ ඇදලා ගන්නවා ඉලෙක්ට්‍රෝන ටික. දායක කිරීම හැකියාව අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? භාෂ්මිකතාව අඩුයි. අර කිව්ව ටිකම තමයි. ඉතල ආකර්ෂක විකර්ෂක කාණ්ඩ ටික ආයි දීලා තියෙනවා එතන. හරි කලින් අර ආම්ලිකතාවය කතා කරපු ටිකම තමයි. හරි. හරි. ඊළඟට කියනවා ආකර්ෂක විකර්ෂක කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන තැන අණුව. බෙන්සින් නලයේ තියෙන තැන ඕතෝ පැරාමීටර් කියන තැන අණුව භාෂ්මිකතාව වෙනස් වෙනවලු. ආකර්ෂක කාණ්ඩ විකර්ෂක කාණ්ඩය වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වන්නේ පෙරාස්ථානයේ බැඳී ඇති විටය. මෙටා ස්ථානයේදී බලපෑම අවමය. මොකද්ද ආම්ලිකතාවය අපි කතා කරේ? ආම්ලිකතාවෙත් මම කිව්වේ මොකද්ද? කරන වැඩේ හොඳට කරන්නේ පෙරාතනදී. කරන වැඩේ අඩුවෙන් කරන්නේ මෙටාතනදී. කරන වැඩේ මොකද්ද? ඒක වෙනස් වෙනවා. ආකර්ෂක කාණ්ඩයක් නම් ආකර්ෂණය කරන එක. විකර්ෂක කාණ්ඩයක් නම් විකර්ෂණය කරන එක. ඒ මොකක් හරි අදාළ වැඩේ හොඳටම කරන්නේ පෙරාස්ථානයේ. මේ තියෙන එකනේ පෙරාස්ථානයේ. මෙටාස්ථානයේදී බලපෑම අවමයි. කරන වැඩේ කිරීමේ හැකියාව අඩුයි කියන්නේ. එහෙනම් අර වැඩේම තමයි ආම්ලිකතාවය කියුවීම තමයි. ඒ අනුව විකර්ෂක කාණ්ඩයක් පෙරාස්ථානයට බැඳී ඇති විට විකර්ෂක ගුණය ඉහළ ගොස් භාෂ්මිකතාව ඉහළ යන අතර විකර්ෂක කාණ්ඩයක් පෙරාස්ථානයට බැඳිලා තියෙනකොට විකර්ෂක ගුණ ඉහළ ගිහිල්ලා භාෂ්මිකතාව ඉහළ යන අතර මෙටා ස්ථාන සෙට් ලයින් වෙන විකර්ෂක බලපෑම අවම වෙන බැවින් භාෂ්මිකතාව අඩුයි. මොකද කියන්නේ? මෙයා ඇවිල්ලා විකර්ෂක කාණ්ඩයක්. CH3 කියන්නේ විකර්ෂණය කරන කෙනෙක් ඉන්නේ. මෙතන ඉන්නේ පැරාවල මේ මෙටාවල. මෙතන ඉන්නේ ඕතෝවල. මෙතන ඉන්නේ පැරාවලනේ. එතන මෙයාගේ වැඩේ මොකද්ද? විකර්ෂණය කරන එක. ආයෙනම් ඔහොම එක සැර ඉලෙක්ට්‍රෝන දෙක යුගල ටික තියෙනවා නම් අදාළ වැඩේ හොඳට කරන්නේ පෙරාතනදීනේ. අදාළ වැඩේ වෙන්නේ එතන විකර්ෂණ. එහෙනම් මෙන්න මේක එළියට විසිකරන එක හොඳටම කරන්නේ මෙතන. මෙතන ඊට වඩා අඩුයි. මෙතන තුනක් දාමු. මෙතන දෙකක් වගේ. මෙතන තමයි මෙටා වල තමයි අඩුම වෙන්නේ. එහෙනම් බාහිර දාය කිරීමේ හැකියාව වැඩිම වෙන්නේ මෙතන හින්දා භාෂ්මිකතාව මොකද වෙන්නේ? වැඩිම වෙන්නේ පැරාගේ. ආකර්ෂක කාණ්ඩ සෙට් වෙනවා මේ අනිත් පැත්ත. ආකර්ෂක කාණ්ඩය මොකද කරන්නේ? ආකර්ෂක කාණ්ඩය කරන්නේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න එක. මේ ආකර්ෂක, මේ ආකර්ෂක, මේ ආකර්ෂක. මෙතන ඉන්නේ පැරා, මෙතන ඕතෝ, මෙතන මෙටා. ආකර්ෂණය කරලා ගන්න අදින එක. Taman දෙසර අදින එක. එහෙම ගමු අපි. ආකර්ෂණය කරනවා කියලා කියන්නේ Taman දෙසර අදින එක. හරිද? right. ඒතර පැරාස්ථානයේදීනේ අදාළ වැඩේ හොඳට කරන්නේ. එහෙනම් මෙතනදී තමයි මේ ඇතුළට හොඳට අදින්නේ. මේ තුනක් දාම හොඳට අදින හින්දා. මෙයා ඊට වඩා අඩුයි. මෙයා දෙකක් වගේ. මෙයා තමයි අඩුවෙන්ම අදින්නේ. මෙතනනේ එතකොට ඇදීම අඩුයිනේ මෙතනදී. ඒ කියන්නේ පිටට දායක කිරීම හැකියාව වැඩි. මේ පැත්තනේ. හරි ප්‍රතිවිරුද්ධ කතාව. පිටට දායක කිරීම හැකියාව වැඩි නිසා මොකද වෙන්නේ? භාෂ්මිකතාව වැඩි වෙනවා. කලින් කිව්ව ටිකම තමයි හරි.
හරි මොනවා ටිකක් තියෙනවනම් දාගන්න. හරි වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. හරි මේ අනුව ආකර්ෂක විකර්ෂක කාණ්ඩවල විවිධ ස්ථානවල පිහිටන ඇනිලින්ගේ භාෂ්මතා ප්‍රවේදයේ ඉහත ආකාර වේ. හරි. ඔන්න ඔය විදිහට තමයි ඇනිලින්ගේ වෙනස් වෙන්නේ කියලා කියන්නේ. රයිට්. හරි. දැන් මොකද අපිට සංසන්දනය කරන්න තියෙන්නේ? මේ රෙජිස්ටර් එක ගියොත් මේ ටික බැලුවා. NS අඩුවයි කියලා බැලුවා. එතනින් මෙතෙන්ට එන ටික බැලුවා. ඒ ටික විචලනය බැලුවා. දැන් මොකක්ද තියෙන්නේ? මෙන්න මේ දෙන්නව සංසන්දනය කරගන්න තියෙන්නේ. හරි. මේ හැම එකටම හේතු කියලා තියෙන්නේ. හරි. අපි හැම එකටම හේතු කතා කරා දැන්. මේ ලිස්ට් එක MCQ මේ වලට මතක තියාගන්න අනිවාර්යෙන්. හරි. MCQ වලට මතක තියාගන්න අනිවාර්යෙන්. හරි. දැන් මේ පිළිවෙල මීටරනේ. එන්න පිළිවෙල. මුලින්ම මේ ඇමිනෝ සෙට් එකේ කතාව කතා කරා. ඊට පස්සේ මෙතනින් මෙතෙන්ට එන්න හේතුව කිව්වා. දැන් මෙතනින් මෙතෙන්ට එන්න හේතුව කිව්වා. ඊට පස්සේ මෙතන මේ ටික විචලනය දැන් කතා කරේ අන්තිමට. දැන් අපි ඉන්නේ මෙතනින් මෙතෙන්ට එන්න. හැමයිඩ වල අඩුම වෙන්න හේතුව මොකක්ද කියලා අහන්න. මේ තියෙන්නේ. අඩුම භාෂ්මිකතාවය ඇමයිඩ වලට පැවතීමට හේතුව. මෙතන මොකුත් නැහැ. හරි. මෙතන මොකුත් ලියන්න නැහැ. අඩුම භාෂ්මිකතාවය ඇමයිඩ වලට පැවතීමට හේතුව. අර සිද්ධිය වගේම අපි කලින් කතා කරේ භාෂ්මී කාබොක්සිලික් අම්ල ඒ වගේ සිද්ධියම තමයි තියෙන්නේ. බලන්න මොකද කියන්නේ. ඇමයිඩ වලදී නයිට්‍රජන් පරමාණු මත පවතින එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය කාබන් හරි කාබන්ට දායක වෙමින් පහ මේ පහත ආකාරයට අඳින එක සංප්‍රයුක්ත ව්‍යුහ හදලා ස්ථානගත වෙනවා. එයදී ඇමයිඩ භාෂ්මතාව අවම රයිට් බලමු. මෙන්න මෙහෙම වෙන්නේ. අපි ගත්තොත් අපි ගමු භාෂ්මිකතාවය වැඩි අඩු කෙනෙක් ගමු මෙහෙම ඇමයිඩක් ගමු එහෙම පොඩි කෙනෙක් ගමු CH3 C double bond O NH2 මෙයාට සංප්‍රයුක්ත හැදෙන්නේ කොහොමද? මෙන්න මේකනේ. මේක මෙහෙට දායක වුණා, මෙයා මෙහෙට කැඩෙනවා. කොහොමද එන්නේ? CH3 CNHH ඕනේ තියෙන්නේ. right මේක මෙහෙට කැඩිච්ච නිසා මෙතන ඔක්සිජන් මයිනස් වෙනවා. මේක මෙහෙට හැදිච්ච නිසා මෙතන නයිට්‍රජන් ප්ලස් වෙනවා. දැන් මොකද එන්නේ? ඔන්නක තමයි කියන්නේ. නයිට්‍රජන් මත පවතින එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය කාබන් හරි කාබන්ට දායක වුණා නේ මේ. කාබන් හරි කාබන්ට මෙහෙට දායක වුණා. වෙමින් එකසාර ඉලෙක්ට්‍රෝන ස්ථානගත වුණා. ඒ නිසා එමඩිවල වාෂ්පතාවය කියන්නේ මෙයාව පිටට දායක කිරීම හැකියාව මොකද වෙන්නේ? නෑ එහෙම එකක් නෑ වගේ. ඇයි? මේක මේ පැත්තට දායක කරලා අනිවාර්යෙන් එයා සම්ප්‍රයුක්ත හදනවනේ. එයාව ඇදලා ගන්නවා කාබන් හරි කාබන්. මොකද මේ ඔක්සිජන් එහෙම ඉන්නේ එයා විද්‍යුත්යතා වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ඇමයිඩ වලට මෙයා පිටට දායක කිරීම හැකියාවක් නෑ වගේ තමයි. එහෙම හැකියාවක් නෑ වගේම තමයි. ඒ කියන්නේ එයාව එළියට දෙන්නෙම නෑ. එහෙම සිද්ධියක්. හරිද? මොකද වෙන්නේ මේක මේ පැත්තට දායක වෙනවා. මේ විදිහට මේ පැත්තට sorry මේ පැත්තට දායක වෙනවා. මෙයා මෙහෙට මේ බන්ධනේ කැඩෙනවා මේ පැත්තට. ඒ නිසා මොකද වෙන්නේ? ඇමයිඩ වල භාෂ්මිකතාවය අඩුම නිසා සාන්ද්‍රශීලී සමග පවා ඇමයිඩ ප්‍රතික්‍රියා නොකරයි. භාෂ්මිකතාව අඩු නිසා සාන්ද්‍ර අම්ල වගේ එකත් එක්ක ඇමයිඩ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කියනවා. හරි. හරි. එතකොට භාෂ්මිකතාව උච්චරයි. හරි. භාෂ්මිකතාව ටික කතා කරන්න තියෙන්නේ. මේ chart එක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ chart එක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ MCQ වලට ඕන වෙනවා. right? හරි.